Welcome to Junior Superstar. Final 16, Day 1. Nama Sune Adere Adukare Adukare Sihina Final 16, Day 2. Tekia Sinuluan dadu hanai Okuru beki Turu baduhe Tonight on Junior Superstar. හරිම ලස්සනයි. ඔක්කොම වඩා ලස්සනයි ආගේ හේර් ස්ටයිල් එක. මොකක්ද මේ ස්ටයිල් එකට කියන නම? කෑන්දත් ස්ටයිල් එක. Sajini Kavisha. මගේ නම සජනි කවිෂා. මම අධ්‍යාපනයට වගේම සංගීතයටත් ගොඩක් දක්ෂයි. ඒ වගේම මම කැමතිම ගායිකාව විශාරද නන්දාමාලිනී මහත්මිය. මම එතුමියට ගොඩක් මාස එතුමිය අම්මලා ගැන කියවන ගීත ගායනා කරන නිසා. ඒ වගේම තමයි මම පාසල් අතර තියෙන සමස්ත ලංකා සිංහල භාෂා සමස්ත ලංකා ජන ගායනා තරඟ වලින් පළවෙනි ස්ථානයක් ලබාගෙන තියෙනවා. මගේ ඉස්කෝලේ යාළුවෝ නම් කියන්නේ මම ටිකක් දඟයි කියලා නේද මම ගෙදරදී නම් ගොඩක් අහිංසකයි. දැන් මේ හැම දෙයකින් පස්සේ අනාගතේ මොකක් කවුරු වෙන්නද බලාපොරොත්තුවක් තියෙන්නේ? මියුසික් ටීචර් කෙනෙක් වෙන්න. මියුසික් ටීචර් කෙනෙක් වෙන්න. හරි එහෙනම් මම ඔයාලට ඒක සුප්‍රාර්ථනා කරනවා. එහෙනම් දැන් ස්ටේජ් එකට යන්න. ඇසිනි? ඔව් ලැසි. මම සුප්‍රාර්ථනා වඩා. යමුද? තවත් අසීරු දවසක්ද? අද කී දෙනෙක් අයින් වෙයිද? කී දෙනෙක් ඉස්සරහට යයිද? ප්‍රදීප් කී දෙනෙක් කපන්නද බලන් ඉන්නේ? ගෙස් බලමු එන විදියට තමයි අපි එන විදියටනේ අපි ගහවලු අස්සා අයින් උනේ නැත්තම් ප්‍රශ්නේ මොකද අයින් උනේ නැත්තම් අඩු වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ කපන්නමයි බලන් ඉන්නේ හොඳට සිං කරොත් එහෙම කරන්නේ නැහැ නේෂා නෑ රැඟුමන් කදිමයි මේ මනුලොව කිලි මඩු
මම සජිනිට පර්සනලි මම සජිනිගේ සිංගල් වලට කැමතියි. නමුත් මටත් අවුල්. ඔයා අවුල් වෙන්න එපා සජිනි. ඔයා අවුල් වෙන්න එපා. ඔයාගේ ගමන තව හොඳට ඔයාට කරන්න ටයිම් තියෙනවා සහ ඔයා ඒ වැරදි හදාගත්තොත් ඔයා යන්නේ ලොකු ගමනක්. ඒක ඔයා බය වෙන්න එපා. ප්‍රාණවත් ගතියේ අඩුවක් තිබුණා. අපි කීරවත් හිතුවේ නෑ අද ජුනියර් සුපර්ස්ටාර් ෆස්ට් කන්ටෙස්ටන්ට් අපිට හැරෙන්න බැරි වෙයි කියලා. ඇත්තටම අපි හිතුවේ නෑ. මොනා කරන්නද? ජීවිතේම තමයි ජීවිතේ කියන්නේ රංගමඩලක්. දෛවයේ කරකිනවා. හැබැයි මේ පුංචි රටේ කවදා හරි දවසක අපි දෙන්න ආයි හම්බෙයි. එදාට අපිට ගොඩක් සතුට වෙන්න පුළුවන් තැනක ඔයා අනිවාර්යෙන්ම ඉන්නවා. අතර මට මුල ටික සචිනි ගායනා කරද්දි එයාගේ තියෙන හරි තියුණු හඩක් නේ. හොඳ ක්ලැරිටි එකක් තියෙනවා වොයිස් එකේ. එතකොට අර බොරු කරන්නත් අමාරුයි. හරියටම පේනවා කොතනද ගැටලුවක් තියෙනවා නම් ඒක පේනවා. මුල ටික ගායනා කරද්දි මට හිතුණා ඔයා හොඳට කරගෙන යයි කියලා. නමුත් අර වර්ස් එකට එනකොට හයි නෝට්ස් වලදී ගැටලුකාරී තත්ත්වයක් ලොකුවට තිබ්බා. මේ වයසට ඔබ පෙන්වන හැකියාව ඉතාමත්ම අගය කරන්න ඕනේ. ඉතින් ඔයාට අපි තුන්දෙනාම විශ් කරනවා. ඔයාගේ මියුසික් ලයිෆ් එක ඔයා හිතන තැනට යන්න පුළුවන් වෙන කියලා. all the best. කොහෙද යන්න තේ? දැන් ගන්න එපා. මොකද දන්නවද? ඊෂෝන්ලේ අර කණේ ගහන ඉන්නේ වැරදිලා. ගණන් ගන්න එපා. කණේ ගහන ඉන්නේ. හදන්න තේ. වැටි වෙනවා. එයා නැත්තම් යා වසන්නේ. ඒක නේ. වැටි වෙලා කියන්නේ. අනික මෙච්චර දුර ආවනේ. Welcome back to Junior Superstar. ජීවක විරංජය. මම දැන් ඉස්සරහට මගේ ස්ටයිල් එකක් වෙනම මියුසික් වලින්. ඒ කියන්නේ මම දන්නේ නැහැ එහෙම. මම පොඩ්ඩයි දන්නේ මියුසික් වලින්. ඒත් කොහොම හරි ඒ වෙනස කරලා ඉස්සරහට යනවා අනිවාර්යයෙන්. ඇත්තට මම නම් ගොඩක් සාමාන්‍ය සරල කෙනෙක්. ඒත් මගේ යාළුවෝ කියන්නේ ඉතින් මං පොඩි දෙයක් කේන්ති ගන්න ඒ වගේ චරිතයක් කියලා. ඒත් මම නම් හිතන්නේ නැහැ මං එහෙම කියලා. ඉතින් මම මේ තරඟෙට එන්න ඉස්සෙල්ලා මට මතකයි මම ඉන්ටර්නැෂනල් මියුසික් ෆෙස්ටිවල් එකේ වින් කරා ඕල් අයිලන්ඩ් ෆස්ට් වුණා. ඉතින් මට ඒකෙන් පස්සේ මට හම්බුණ ලොකුම දේ මගේ හීනේ මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ එකම හීනේ ඉතින් සිංග කෙනෙක් වෙන එක තමයි. ඉතින් අද වෙද්දි මේක හැබෑ වෙලා ඉවරයි. මොකද හිතන්නේ? චුටි බයකුත් තියෙනවා මේ පාරයි දන්නේ නැහැ. දැන් ඉතින් අපි ගිටාර එක තියලා පැත්තකින් යමු ස්ටේජ් එකට සිං කරන්න ඔයාගේ වාරේ. අනිවාර්යයෙන්ම all the best. යා. Come on.
කොහොමද ප්‍රතිචාර කට්ටියගේ? හොඳ ප්‍රතිචාර තියෙනවා ගොඩක්. ගොඩක් හොඳයි. ඔව් ජීවක මම ඔයාට හරි කැමතියි. ඔයාගේ ගායනයේ ඔයාට ලොකු විභවයක් තියෙන බව මට පේනවා. ඔයාට කැමැත්ත ප්‍රකාශ කරන්නේ ඔයාගේ තියෙන විභවය මම දකින්න නිසා. ඒක මේ ගීතේ ගායනා කරන එක එච්චර පහසු ගීතයක් නෙමෙයි. මොකද මේ ගීතේ ඔරිජිනල් සිං කරන්නේ ආත්මාලේනගේ මහත්මයා අපේ සහෝදර කලාකරුවෙක්. ඔහුගේ වොයිස් එකේ තියෙනවා චෙස්ට් වොයිස් එකයි හෙඩ් වොයිස් එකයි බ්ලෙන්ඩ් වෙන තැන හිතා ගන්න බැරි වොයිස් එකක්. ඒක නම් ඇත්ත. ඒ නිසා හිතා අපහසුයි. ඔබ හොඳට ඒ තැන් ගත්තා. මම කැමතියි ඔයා අලුතින් ධම්මා වේරියේෂන් එකක් කෝරස් එකේ තැනක. all the best. ජීවක හොඳට ගායනා කරා. හැබැයි ජීවක මගේ සංග්ලාසයකුත් අරන් ගියා. අදත් ගෙනියන්න තිබ්බා. නමුත් ජීවකව අපි දැනගෙන දැන් ඉවරයි. දැන් මේ තරංගේ මම දකින පොයින්ට් එකක් මම කියන්නේ. ජීවක කියන එක්කෙනාව දැන් දැකලා ඉවරයි. අහලා ඉවරයි. දැන් ඊළඟට අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද? සරලම භාෂාවෙන් කියනවා නම් වැඩ සහ කිඩ. ජය වේවා. ජීවක ලියතම්බරා කියන්නේ මොකද්ද? මලක්. ඇත්තට දැකලා තියෙනවද? නාරිලතා මල දැකලා තියෙනවද? මෙතන ඉන්නවා ගොඩක් ලියතම්බරා මල්. පොඩ හැරලා බලන්න වටේ ඉන්නවා. ඉන්නා නේද? ලියතම්බරා මල කියන්නේ නාරිලතා මල. ජීවක ඒ කියන්නේ මේ කාන්තාවකගේ ශරීරයට සමාන මලක් තමයි ලියතම්බරා මල කියන්නේ. ඒ හින්දාම විතරක් නෙමෙයි ඩොක්ටර් ප්‍රදීප් ඉන්දියාවේ මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ මේ මලට පුළුවන් මිනිසුන්ගේ ඔළුව කැක්කුම හොඳ කරන්න. ගෑනු ළමයිත් එහෙමනේ. ඒකින්ද තමයි ඒකින්ද තමයි ලියතම්බරා මල මේ තරම් විශේෂ වෙන්නේ. ජය වේවා. සුමීරක අදීප සංගීතේ ගොඩාක් මාස රාගදානයේ සිදු කරනවා. ඉතින් මගේ රාගදානයේ සිදු කියලා ටැගින් අරගෙන තියෙනවා. ඉතින් මම ආසම ගායිකාව ගොඩාක් ඉන්නවා. ඒ අතරින් මම සුනිල් සිංහ මාමට විශේෂ කරක් දෙනවා. මොකද සුනිල් සිංහ මාමා අම්මා තාත්තා ගස්කොලන් කපල පරිසරය ගැන ගොඩාක් දේවල් ලියලා තියෙනවා. මගේ පොඩි කාලේ ගැන මොන්ටිසෝරි යන කාලේ ගැන කිව්වොත් මට මතකයි මම දවසක් මොන්ටිසෝරි උත්සවයේදී බුලත් දීලා තාත්තට වඳින්න යනවා. උනාට මට තාත්තට වඳින්න නැහැ. තාත්තා මගේ ඇරිනවා. කොහොම හරි මම බුලත් දීලා තාත්තට වඳින්න. කවුද මේ හේර් ස්ටයිල් එක දාන්නේ? සැලුන් එකේ මාම. සැලුන් එකේ මාමලාට ඔයා ගිහින් කියත් මේ වගේ හේර් ස්ටයිල් එකක් දාන්න නෑ ඒගොල්ලෝ. හයි අදීප කොහමද? ඉන්නවා. මට ස්කූල් එකක් හම්බුණානේ නේ. අලුත් එකක් නේ. අලුත් එකක්ම හම්බුණා. මේ කොහමද ඉතින්? මොකක්ද අනක්ෂක් කියනවද? මේ බොන්ඩි ස්ටයිල් එක නේද? ඔව් මොකක්ද කියන නම? කෑන්දත්තගේ ස්ටයිල්. කෑන්දත්ත. දැන් මට හිතෙන විදිහට අදීප තමයි. මෙතන බය නැතුව සිං කරන එක නා. හරිද? ඇයි? වයර් නෝනේ නෙමෙයි. ඉතින් මට වේදිකා පුරුදු මට සිසුන් පුරුදු යනවා නෙමෙයි. ඉතින් ඒක බලන්න කිසි හේතුවක් නැහැ. එහෙනම් වක් දාන්නෝ. එහෙනම් ඔයාලම සුප්‍රාර්ථනා කරන්න. අපි යමුද? හරි. යමු දානශක තල්ල. අපි ස්කූල් යන්න. ස්කූල් යන්න. ස්කූල් යන්න. දෙලිවරද? තෙල්. රයිට් අපි යමුද? රයිට් 1 2 3. යා. දෙල් තියෙනවා. මගේ නම් පපුව දෙන්න. අනේ බොරු වාගේ. ඇයි?
නේ ඩිසිෂන්ස් දීලා. අපෝ රිදෙනවා ඩිසිෂන්ස් දීලා. දුකයි. මම ડોක්ටර් කෙනෙක් ඉන්නවා බය වෙන දෙයක් නැහැ. සයිලන්ට් heart attack හැදිලා මැරෙන්නේ කොයි වෙලාවකරි අපි. මයිකාඩියල් ඉන්ෆෙක්ෂන් එකක් එන්න. ලස්සනයි. ඔක්කොටම වඩා ලස්සනයි ආගේ हेयर ස්ටයිල් එක. हेयर ස්ටයිල් එක කවුද දැම්මේ? සලූන් එකේ මම. මොකක්ද ඒ ස්ටයිල් එකට කියන නම? කෑන්දත් ස්ටයිල් එක. කෑන්දත් ස්ටයිල් එක. කවුද කිව්වේ ওই නම? සලූන් එකේ මම කිව්වේ දානකොට. අදීප ඔව්. අපි තුන්දෙනාම හැරුණා. ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. සතුටුයි අපිට ඔයා වගේ දක්ෂ පුතෙක් සින්දු කියනවා අපිට අහන්න ලැබීම ගැන අපිට සතුටුයි. කොච්චර ආදරේද කට්ටිය නේද? කොහොමද ප්‍රතිචාර? හොඳයි. හොඳයි?
හොඳයි නෙමෙයි. හොඳයි. නේද? හොඳයි. මට නම් මම නම් හේෂාන් ගමගේ නම් මම ඔය වයසේදී ඔච්චර ෆීල් එකෙන් සිං කළා නැහැ. එයා මේ පපුවට දනවනවා. මෙයාගේ හඬේ මට දැනෙනවා වෙනම ෆීල් එකක්. මට ඒක මට දැනෙන විදිහට දැන් ඒක පොඩි දුකකුත් එක්ක එන හඬක් වගේ තමයි මට දැනෙන්නේ. මගේ හදවතට ඒක එච්චර දැනෙන්නේ ඒ නිසා කියලා තමයි මං හිතන්නේ. සහ ඔබටම ආවේනික වූ වේරියේෂන්ස් ටිකක් මේ වොයිස් එකේ තියෙනවා. ඒ වේරියේෂන්ස් ටික ඒ වොයිස් එකත් එක්ක එනකොට හදවතට දැනෙනවා. මම හිතන්නේ මේක බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාවගේ හදවතට දැනෙනවා ඇති කියලා මං හිතනවා. අපි තුන්දෙනාම මං හිතන්නේ ආසාවෙන් ඉන්නවා ඊළඟ දවසෙත් මේ වගේ දක්ෂ ගායනක් ඔබගෙන් බලන්න. ඔබට ජය වේවා. මේ සින්දුවේ පද රචනය දන්නවනේ රූෂන් බුල සිංගල් මාමා කියලා. ඉතින් මේකේ සංගීතය කවුද දන්නවද? මේකේ සංගීතවත් කරලා තියෙන්නේ සංගීතය අසෙල මාමා. අනේ අපි හැමෝටම අමතක වෙච්ච එකක් පුතේ මතක් කරේ. අද දවසේ එයාගේ ගීතයට සංගීතය දුන්නේ අසෙල මාමානේ. ඒක තමයි මං කිව්වේ. නෑ මේ ගීතය ඇත්තටම මේ සංගීතවත් කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහත්මයා. අද දවසේ මියුසික් දුන්නේ අසෙල බණ්ඩාර මහත්මයා. අනිවාර්යයෙන්ම. හොඳයි. full confused. මාර එකක් නේ. අපි ගුලිය කෑවද? නෑ වන්නම් තේරුණා. Welcome back to Junior Superstar. Ishini Tamodya. අතරම සිරිස ජූනියර් සුපර්ස්ටාර් හරහා මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර හම්බ වෙනවා. YouTube හරහා ගොඩක් දෙනෙක් මගේ වීඩියෝ එක බලලා තිබ්බා. ඉතින් ගොඩක් සතුටුයි. මම හිතන්නේ මට මේ ලෝකේ ලැබුණු ලොකුම තෑග්ග සංගීතය පැත්තෙන් ගත්තොත් මම ගොඩක් සිං කරන්නේ ශාස්ත්‍රීය ගීත. හැබැයි ඉස්සරහදී මම තව බටහිර ගීතත් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙයක්ම කරලා කොහොම හරි මේ තරගෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් හිට ජූනියර් සුපර්ස්ටාර් තරඟේ අන්තිම 16 දෙනාට එනක ඇවිල්ලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි මට. ඉෂිනි තමෝද්දේ කියන්නේ ඇත්තටම කියනවා නම් හරිම දඟකාර ළමෙක්. ඒ වගේම අහිංසකයි. හරිම සරලයි. තවත් විදිහට කිව්වොත් මම හරිම සෙන්සිටිව්. පොඩි දෙයකට අඬනවා. ඉෂිනි ආර තබ්ලා ප්ලේ කරන්න පුළුවන්ද? ඒ කරන්න බෑ ඉතින් මම නිකන් අහලා. එතකොට වෙන මොනවාද ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න පුළුවන් ඒවා? ඕගන් එක පුළුවන්. සිතාර එක පුළුවන්. සපිනාව පුළුවන්. වයලින් එක පුළුවන්. එතකොට ඉෂිනි ඔයාට ගිය පාර තරඟ වලදී ජජස්ලා 3 දෙනාම හැරුණා. හොඳම හොඳ කමෙන්ට්ස් තිබුණා. ඔයා හිතනවද මේ පාරත් එහෙම වෙයි කියලා? බලාපොරොත්තුවක් තියෙනවා. හිතනවා ඉතින් වෙයි කියලා. ජජස්ලා හැරුන්නේ නැත්නම් හදිස්සියවත් මේ අපුදුර ගැන සතුට වෙලා බැලනවා. හරි හේෂිනි මම ප්‍රාර්ථනා කරනවා එහෙමනම් වෙන්න එපා. අනිවාර්යයෙන්ම ජජස්ලා 3 දෙනාම ඔයාලට හැරෙන්න කියලා පහුගිය වටවල් වල වගේම හොඳ කමෙන්ට්ස් හම්බ වෙන්න කියලා. එහෙනම් all the best. ගිහලා හොඳට සිං කරන්න ඕනේ හොඳද? all the best. අදීප මාරයිනේ. මාරයි කියන්නේ වොයිස් එකේ මාර ෆීලිං. මාරයි කියන්නේ අහපු ප්‍රශ්නේ. ඒක. ඒ වගේ ටිකක් හිටියා නම් ඇති. අම්මෝ ඉවරයි. ඊළඟට කවුද? ගංග කි ජීවිතේ
මේ සින්දුව ලංකාවේ ඉතිහාසයේ වෙනස් කරපු සින්දුවක්. මොකද විශිෂ්ටය තුන්දෙනෙක් පළවෙනි වතාවට තමන්ගේ කුළුඳුල් දායකත්ව ලබා දීපු සින්දුවක්. ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටය 1960 ගණන් වල ආවේ රන්මුතු දුව චිත්‍රපටයේ ආචාර්ය නන්දා මාලිනී මහත්මිය, ඒ වගේම නාරද දිසාසේකර මහත්තයා මේ දෙන්නගෙම පළවෙනි පසුබිම් චිත්‍රපට ගායනය. සහ විශේෂම කාරණය පඬිත් W.D. අමරදේවයන්ගේත් පළවෙනි සංගීත නිර්මාණය. මේ තුන්දෙනා මේ විශිෂ්ට තුන්දෙනාගේ සුසංයෝගයෙන් හැදුණු විශිෂ්ට නිර්මාණයක්. ජය වේවා. ඉෂිනි ෆලෝ කරනවද කවුරු හරි කෙනෙක්ව? මම කියන්නේ කමන්නේ. කවුද ෆලෝ කරන්නේ? W.D. අමරදේව මහත්තයා. ජය වේවා. Thank you ma'am. මේ ගීත ගැන ගත්තොත් එහෙම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් විසින් රචිත අපේ රටේ එක්තරා කාලයකදී දැන් කාලයකට ඉහතදී ගීත සාහිත්‍ය කලාව වෙනස් කිරීමට රැඩිකල් විදියකට වෙනස් කිරීමට උත්සාහගත්තු කලාකරුවෙක්. ඒ වගේම ගුවන් විදුලි ගීත නාට්‍ය කලාව බිහි කරන්නට මූලික වුණු කලාකරුවෙක්. මම දකින්න තමෝද්දයා දැකපු තමෝද්දයා ඊළඟ දවසේදී මම දකින්න බලාපොරොත්තු වෙගෙන ඉන්නවා. හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ තරගයක් දෙයි කියලා මම විශ්වාස කරනවා. all the best. Welcome back to Junior Superstar. Robin Earl. ලෝකයේ විවිධ සංගීත ශෛලීන් තියෙනවා. එක එක ගායකයන්ට අදාළ ආවේනික ශෛලීන් තියෙනවා. ඒ අතර මටත් තියෙනවා ආවේනික ශෛලියක්. ඒ තමයි සරල ශාස්ත්‍රීය සංගීතය. මේ තරඟයේදී මට ඕනම ස්ටයිල් එකක් සින්දු ගායනා කරන්න පුළුවන්. ඒ වුණාට මම පරිස්සම් වෙනවා මේ තරඟයේ ඇතුළත මට ආවේනික මට වැඩියෙන් පුළුවන් සරල ශාස්ත්‍රීය සංගීතය ආශ්‍රිත ගීත තෝරා ගන්න. මට මතකයි මම මුලින්ම ස්ටේජ් එක පර්ෆෝම් කරපු අවස්ථාව. ඒ මොන්ටිසෝරියේ කලාවුල වල ඒකේ නැටුමකට තමයි මම හිටියේ. දැන් නම් නටන්න බෑ. අර රොවෙන් අර ලොකු බැනර්ස් ගහලා තියනවා කිව්වා ගෙවල් පැත්තේ මොකක්ද ඒ? ඔය තරංගේ ඒවා. තරංගේ ඒවා. all the best. එන. ඒවා. wish you all the best. අපි සිං ගන්න.
सितारे गुम नगा विजीवे ओ अप्सरा हो मल सलसिना से आदरे सितारे गुम नगा विजीवे ओ अप्सरा हो निधन करू दैसे मन कलमलानि सलसुए वासोएम रंतरू निधन करू दैसे मन कलमलानि सलसुए वासोएम रति रंगन नितंब सलन सुंदर बियब रन किरिल अप्सरा हो मल सलसिना से आदरे सितारे गुम नगा विजीवे ओ अप्सरा सत्सरे हंडिन पिरी वदन नोबे मत करे सवन मगे रस मिदे सत्सरे हंडिन पिरी वदन नोबे मत करे सवन मगे रस मिदे महद अरन सुवंद करन सुलंग रगेन हनिक एन्न अप्सरा हो आदरे सितारे गुम नगा विजीवे ओ अप्सरा රොවෙන් මම ඔය අද මේ තරංගය අතහැරලා යා යුතුයි කියන මතය තමයි මං ඉන්නේ. ඔබ ගීතයට වෙනම ඇඳුමක් අඳින්න යනවා. ඔබ තමයි අද දවසේ වැරදියටම ගායනා කරපු පුද්ගලයා. ඒතර ඔබ තරංගය අතහැර යා යුතුයි. ඔබ දින්නට මම අද දුකෙන් ඉන්නේ. ඒක නිසා මම ඔබට ජය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක එක් විනිශ්චයකාරයෙක්ගේ තීරණයක් විතරයි. ප්‍රදීප් සහ මම බහුතර නියෝජනය කරනවා. ඒ හින්දා ඒ කාරණා ගැන හිතන්න එපා. ජය වේවා පුතේ. ප්‍රදීප් ඔයාටත් දෙයක් කියන්න. ඇත්තටම මේ ඔබ ඉතා දක්ෂ තරංකරුවෙක්. අපිට ඉන්න වටිනා තරංකරුවෙක්. ඔබගේ දක්ෂතාවය අපි දැක්කා. ඔබව නැති කරගන්න බෑ. මේ තරංගයට ඔබව නැති කරගන්න බෑ. එහෙම වුණොත් එහෙම ඒ තීරණය ගත්තොත් මට අනිවාර්යයෙන්ම පසුතැවෙන්න වෙයි කියලා මම දන්නවා. අනිවාර්යයෙන්ම ඉදිරියට හොඳට වැඩේ කරමු. ඔබ දක්ෂයි කියලා පෙන්වන්න. ඔයාට පුළුවන්.